ඔන්න එක්කෝමත් එක ගමක ප්‍රසිද්ධ හොරෙක් හිටියා. මේ හොරා කාගේ හරි එළු පට්ටියකින් එළුවෙක් හරි කුකුළු පට්ටියකින් කුකුලෙක් හරි හරක් පට්ටියකින් හරකෙක් හරි හොරකම් කරන්න පුරුදු වෙලා හිටියා. එක දවසක් මේ හොරා එළු පෙටියෙක් හොරකම් කරගෙන ඌව තුවායකින් ඔතාගෙන කරේ තියාගෙන දුවගෙන යනවා. අතරමඟදී මෙයාට මිනිස්සෙක් මුණ ගැහුණා. කොහෙද ඔබ මේ හදිසියෙන් දුවන්නේ? ඌ හොරගෙන් ඇහුවා. පුතාට බේත් ටිකක් ගන්න වෙදගෙදරට යනවා. හොරා කිව්වා. මොකද්ද ලෙඩේ? මට හරියටම කියන්න බෑ. වෙද මහත්තයාගෙන්ම තමයි අහන්න වෙන්න කියලා හොරා යන්න හැදුවා. එතකොටම මේ මිනිස්සයා දැක්කා වලිගයක් තුවායින් එළියට ඇවිල්ලා තියෙනවා. පුතානම් වලිගයක් කොයින්ද? මේ මිනිස්සයා ඇහුවා. වලිගේ තමයි ලෙඩේ කියලා හොරා කියනකොටම එළු පැටියා බෑ කියලා කෑ ගැහුවා. බෑ කියලා කොහොමද ඔය වලිගේ වෙටෙන්න බෙහෙත් ගන්නම ඕන කියමින් හොරා ගමන ඉක්මන් කළා.